දැන් ඔයාට ඔයා WhatsApp එකේ දාන ස්ටේටසස් ඔයාගේ යාළුවන්ට රීෂෙයා කරන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. ඔයා දන්නවා Facebook එකේ Instagram එකේ නම් ඔයා දාන ස්ටෝරීස් ඔයාගේ යාළුවන්ට රීෂෙයා කරන්න පුළුවන්. දැන් WhatsApp එකෙත් මේ ෆීචර් එක ලබා දීලා තියෙනවා. මේක හදාගන්න මෙන්න මෙහෙමයි. මුලින්ම settings වලට යන්න. ගිහිල්ලා එතන privacy setting එක ඇතුළට ගියාට පස්සේ ඔයාට status කියලා setting එකක් බලා ගන්න පුළුවන්. ඒක ඇතුළට ගියාට පස්සේ එතන අලුතෙන්ම allow sharing කියලා toggle button එකක් බලා ගන්න පුළුවන්. ඒක ඔන් කරගන්න. ඒක ඔන් කරාට පස්සේ ඔයා දාන හැම ස්ටේටස් එකක් ඉස්සරහින් ඔයාගේ යාළුවන්ට රීෂෙයා කරන්න පුළුවන් අයිකන් එකක් බලා ගන්න පුළුවන්. එතකොට ඔයාගේ යාළුවන්ට ඔයා දාන ස්ටේටසස් කිසිම ප්‍රශ්නයක් නැතුව ලේසියෙන්ම රීෂෙයා කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයා ඔයාගේ WhatsApp එක Facebook එකට සහ Instagram එකට කනෙක්ට් කරලා තියෙනවා නම් අර ඔයා allow sharing on කරපු තැන යටින් Facebook story සහ Instagram story කියලා toggle button එකක් බලා ගන්න පුළුවන්. ඔයා ඒ දෙක ඔන් කරොත් එහෙම ඔයා WhatsApp එකේ දාන ස්ටෝරීස් එහෙමත් නැත්නම් ස්ටේටසස් කෙලින්ම ඔයාට කිසිම මැනුවලි කරන්නේ නැතුව කෙලින්ම Facebook එකටයි Instagram එකටයි ස්ටෝරීස් විදියට ඔටෝමැටිකලි ෂෙයා කරන්න පුළුවන්කම හම්බ වෙනවා.